ආයිබෝවන් කොහොමද ඔයාලට හොඳින් ඉන්නවා නේද? Life with Mom and Sanu YouTube channel එකට මම ඔයාලව ආදරයෙන් පිළිගන්නවා. පසුගිය කාලේ සිද්ධ වෙච්ච දේවල් වලින් පස්සේ මේ මොහොත වෙනකොට හැමෝම වගේ ආයෙත් සුපුරුදු විදියට තම තමන්ගේ වැඩ කටයුතු කරගෙන යනවනේ. ඉතින් අපි ආයෙත් නැගිටිමු. ඉතින් අද මම මගේ පළමුවන මල් පැල සේල් එක අරන් එන්නයි බලාපොරොත්තු වෙන්නේ. මම මීට කලින් වීඩියෝස් කිහිපයක් දාලා තිබුණත් ඒ වාගෙන් නොකියපු දෙයක් අද මට කියන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒ කාරණේ නොකිය ඉස්සරහට යන්නයි මට ඕන වෙලා තිබුණේ. නමුත් ඇත්තම කියන එක ඊට වඩා හොඳයි කියලා මට හිතුණා. මම ගෙදරටම වෙලා හිටපු කාලේ ඔයාලා ගොඩක් දෙනෙක්ගේ channel බලන්න පුරුදු වුණා කියලා මම කලින් කියලා තිබුණානේ. ඒ මට එහෙම ගෙදරට වෙලා ඉන්න සිද්ධ වුණේ මම අසනීප වුණා. මට කැන්සර් එකක් ආවා. කීමෝതെරපි සහ රේඩියෝതെරපි කරන්න වුණා. මේ වෙනකොට මගේ ඉසකයා එහෙම ටිකක් ඇවිත් තියෙන්නේ. කීමෝതെරපි කරන කාලේ හොස්පිටල් වල බෙහෙත් තිබුණේ නෑනේ. බෙහෙත් ඇතුළු අවශ්‍ය සියලු දේට මුදල් අවශ්‍ය වුණා. ඉතින් මට උදව් කරපු අය හිටියා. මේ වෙනකොට විසඳාගත යුතු ප්‍රශ්න කිහිපයක් තියෙනවා. ඒ ප්‍රශ්න විසඳලා ගෙදර පිරිතක් කියලා දානයක් දෙන්න මේ ජීවිතේ මට ලොකු ආශාවක් තියෙනවා. පහුගිය කාලේ මගේ පවුලේ අය, ඥාතීන්, පන්සලේ හාමුදුරුවෝ, ගමේ අය, යාළුවෝ එයාලට පුළුවන් විදියට මට උදව් කළා. ඒ කියන්නේ මම අද වෙනකන් තැඹිලි ගෙඩියක්වත් සල්ලි වලට ගෙනල්ලා නැහැ. ඒ හැම දෙයක්ම මට ලැබුණා. ඒ සියලු දේට ඒ අයට ගොඩාක්ම පිං. ඒත් හැමදාම මේ අයට කරදරයක් වෙන්න මට හිතෙන්නේ නැහැ. ඒ නිසා තමා මට මේ මල් පැල සේල් එකක් කරන්න හිතුනේ. එහෙමනම් අපි යමුද මල් පැල සේල් එකට? අංක 1 මෙන්න මේ සෙන්සවේරියා එක. ඒක අඩි 2කට වඩා උස තියෙනවා. පැල දාලා තියෙන්නේ. ඒක දෙනවා මම රුපියල් 100කට. ඊළඟට අංක 2 මේ කහපාට සෙන්සවේරියා එක. ඒකත් අඩි 2ක් විතර උසයි. ඒක දෙනවා රුපියල් 200කට. ඊළඟට මෙන්න මේ ලස්සන පැලය. ඒකේ තද රෝස පාට මල් පුපුරු තියෙන්නේ. ඒක මම දෙනවා රුපියල් 200කට. ඊළඟට අංක 4 ඉස්සෙල්ලා එක අංක 3 මේක අංක 4. ඒක තද රතු පාටයි මල පුපුරු වශයෙන් තමයි තියෙන්නේ. ඒකත් රුපියල් 200ෙන් දෙනවා. ඊළඟට අංක 5 ඒ වගේම සුදු පාට මල තියෙන එක පුපුරු විදිහට හැදෙන්නේ. ඒක දෙනවා රුපියල් 200කට. ඊළඟට මෙන්න මේ දම් පාට හීනිකොළ තියෙන විසිතුරු පැලය. ඒක දෙනවා රුපියල් 250කට. අංක 7 මෙන්න මේ විසිතුරු පැලය. ඒක මම දෙනවා රුපියල් 150කට. අංක 8 මෙන්න මේක. ඒකත් අඩියක් විතර උසයි. ඒක දෙනවා රුපියල් 200කට. ඊළඟට මෙන්න මේ පැලය. ඒකත් අඩියකට පිටු වෙන්න උස තියෙනවා. ඒක අංක 9. ඒක 150යි. ඊළඟට අංක 10. ඒක දෙනවා 200කට. මේ අර පිටිපස්සේ දම් පාටට තියෙන කොළය තියෙන්නේ අන්නේ වර්ගය. අංක 10. අංක 11 මෙන්න මේ බේබි වින්කා එක. ඒක මම දෙනවා රුපියල් 150කට. අංක 12 මෙන්න මේ ලස්සන ජේබ්‍රාස් එක. ඒක මම දෙනවා රුපියල් 250කට. අංක 13 මෙන්න මේ ජේබ්‍රාස් එක. එකක් දෙනවා රුපියල් 250කට. අංක 14 මෙන්න මේ විසිතුරු පැලය අඩියකට වඩා උසයි. ඒක මම දෙනවා රුපියල් 400කට.
අංක 15 මෙන්න මේ උසම මනි ප්ලාන්ට් එක අඩි 3කට කිට්ටු වෙන්න උසයි. ඒක දෙනවා රුපියල් 500කට. අංක 16 අර මනි ප්ලාන්ට් එකේම පොඩි පැල පොඩි කීවට අඩි 1.5ක් විතර උසයි. ඒක දෙනවා රුපියල් 200කට. ඊළඟට අංක 17 මෙන්න මේ පොපි එක පටු නැති වර්ගය. ඒක දෙනවා රුපියල් 150කට. ඊළඟට මෙන්න මේක ඒකේ දම් පාට පොඩි මලක් හැදෙනවා. මේ එපිසියා නෙමෙයි මේකට කියන්නේ ඇප්‍රිකන් වයලට් කියලා. ඒක රුපියල් 150ක දෙනවා. ඊළඟට මෙන්න මේ පිලෝ එක ඒකේ පැල ඕන තරම් තියෙනවා. ඒක දෙනවා රුපියල් 100කට. ඊළඟට මෙන්න මේක මේ එල්ලෙන පෝච්චි වලට දාන්න පුළුවන්. ඒක අංක 20. ඒක දෙනවා රුපියල් 200කට. අංක 21 මෙන්න මේ කෝලියාස් මේ එක පැලයක් මම දෙනවා රුපියල් 100ට. එක පැලයක් රුපියල් 100යි. පාට කීපයකින් තියෙනවා. අංක 21 රුපියල් 100යි. අංක 22 මෙන්න මේ සෙන්සවේරියා කුරු එක. මේක අංක 22 මේ කොළ පාට සෙන්සවේරියා කුරු එක. ඒක මේ එක පැලයක් දෙනවා රුපියල් 200ට. ඊළඟට ඒකෙම කොළ පාට වර්ග කහ පාට වර්ගය ඒක අංක 23. ඒක දෙනවා එක පැලයක් රුපියල් 250කට. අංක 24 මෙන්න මේ දම් පාට චූටි මල් තියෙන මේ පැලය මේක වැටියක් වගේ හදාගන්න. එහෙම හරි ලස්සනයි වටේට රවුමට එහෙම හදන්න ලයින් එකක් වගේ. ඒක දෙනවා මේ වගේ පඳුරක් රුපියල් 150ට. ඊළඟට අංක 25 මෙන්න මේක අවුවේ තිබ්බහම තව මීට වඩා සුදු පාටට කහ පාටට පොලේ එනවා. මේකත් අඩි 1.5ක් විතර වගේ උසයි. ඒක දෙනවා රුපියල් 200ට. මේ අංක 26 මෙන්න මේක ලොකු ගහක්. ඒක මම දෙනවා රුපියල් 400ට. අංක 27 අර කෙම ටිකක් පොඩි එකක්. ඉස්සෙල්ලා එක අංක 26 මේක අංක 27. ඒක දෙනවා රුපියල් 200ට. ඊළඟට මෙන්න මේ දම් පාට පුපුරට මල් හැදෙන ග්‍රවුන්ඩ් නෝට් එක. ඒක අංක 28. ඒක දෙනවා 350ට. ඊළඟට මෙන්න මේ දම් පාට කහ පාට මික්ස් වෙලා මලෙන ග්‍රවුන්ඩ් නෝට් එක. ඒක අංක 29. ඒකත් රුපියල් 350යි. ඊළඟට මෙන්න මේ විසිතුරු පැලය මේ කොලේ අග අර සලාද කොලේ වගේ ඉන්නේ අන්න ඒක පඳුරට හැදෙනවා. මේක හරිම ලස්සනයි. ඉන්දෝ තියන්න පුළුවන්. අංක 30. ඒක දෙනවා 250ට. අංක 31 මෙන්න මේ ලස්සන බිගෝනියා එක. ඒක මම දෙනවා 150ට. ඊළඟට අංක 32 මේ බිගෝනියා එක. ඒකත් මම දෙනවා 150ට. ඊළඟට අංක 33 මේ බිගෝනියා එක. ඒක දෙනවා 150ට. ඊළඟට අංක 34 මෙන්න මේ ඇග්ලොනිමා එක. අඩියකට කිට්ටු වෙන්න උසයි. ඒක දෙනවා 200ට. ඊළඟට අංක 35 මේ ඇග්ලොනිමා එක කත් කරගන්න පුළුවන්. අඩියක් විතර උසයි.
ඒක මම දෙනවා රුපියල් 250ට. ඊළඟට මෙන්න මේ ඇඩ්ලොනිමා එක. ඒක අඩියකට වඩා උසයි. ඒකේ මේ රෝස පාට අතු තියෙන එක. ඒක මම දෙනවා රුපියල් 300ට. ඊළඟට මෙන්න මේ ඇඩ්ලොනිමා එක. අර වර්ගෙමයි මේකේ අතු සුදු පාටයි. ඒක මම දෙනවා රුපියල් 250ට. ඊළඟට ඉන්නේ ඇන්තූරියම් එක. එයා ලොකු පැලයක්. පෝච්චිය පුරාම මුල් ගිහින් තියෙන්නේ. කත් මුල් දාලා තියෙන්නේ. මලයි තව පොහොට්ටුවකුත් තියෙනවා. ඒක මම දෙනවා රුපියල් 600ට. අංක 38 රුපියල් 600යි. ඊළඟට මෙන්න මේ ඇන්තූරියම් යාළුවා. ඒක තැඹිලි පාටයි. බයි කලර් වෙනවා. මලයි පොහොට්ටුවයි තියෙනවා. එකත් භාගයට පිටිලා තියෙන්නේ. පෝච්චිය පුරාම මුල් ගිහිල්ලා තියෙන්නේ. කත් කරගන්න පුළුවන්. පැල ඉක්මනටම බෝ කරගන්න ලේසි එතකොට. අංක 39 ඒක මම දෙනවා රුපියල් 500ට. ඊළඟට අංක 40 මෙන්න මේ ඇන්තූරියම් එක ලොකු ගහක්. ඒකෙත් හොඳට මුල් ගිහින් තියෙන්නේ. ඒක අංක 40 මම දෙනවා රුපියල් 400ට. තියෙන්නේ මෙන්න මේ ලස්සන පිටෝනියා වර්ග ටිකක්. අංක 41 මේක තද රෝස පාට මල තියෙන්නේ. පොහොට්ටු තව දාන ගමන් ඒක දෙනවා 150ට. ඒ වර්ගයේම දම් පාට සුදු පාට කලවම් වෙච්ච එක. ඒකෙත් පොහොට්ටු දාන ගමන් තියෙන්නේ අංක 42 150යි. ඒ වර්ගයේම තද දම් පාට මල මේ හැම අත්තකම පොහොට්ටු තියෙනවා. ඒකත් රුපියල් 150යි. අංක 43. අංක 44 මෙන්න මේ ලස්සන කණේරු වර්ගය. අඩි 1.5ක් විතර උසයි. පැකට් එකෙන් එළියටත් මුල් ඇවිත් තියෙන්නේ. අංක 44 රුපියල් 300යි. අයින් ගියා. අංක 45 පොහොට්ටු දාන ගමන් තියෙන්නේ. ඒකත් අර වර්ගයේම කණේරු වර්ගයක්. අංක 45 රුපියල් 300යි. අංක 46 මෙන්න මේ කළු නුග. එහෙමත් නැත්නම් රබර් ප්ලාන්ට් කියලා කියනවා. මේ රබර් ප්ලාන්ට් එක අංක 46 රුපියල් 500යි. අංක 47 මෙන්න මේ පිලෝ වර්ගය. මේක ගොඩක් ලොකුවට හැදෙනවා. ආධාරකයක් කියලා යවන්නත් පුළුවන්. මුල් දාලා තියෙන හොඳට කත් කරගන්නත් පුළුවන්. අංක 47 රුපියල් 500යි. අංක 48 කියන්නේ මෙන්න මේ ලොකුම ලොකු ඇඩ්ලොනිමා එක. ඒක අඩි 2ක් විතර උසයි. මේ එක පැලයක් කියවට ඒක එකතු ගහක්. අංක 48 රුපියල් 500යි. අංක 49 මෙන්න මේ විසිතුරු පත්‍ර තියෙන කාටය. අංක 49 ඒක මම දෙනවා රුපියල් 200ට. ඊළඟට අංක 50 මෙන්න මේ විසිතුරු පත්‍ර තියෙන ඒක දෙනවා රුපියල් 200ට. ඔයාලා කාට හරි මේවා පෝච්චිය පිටින්ම ඕන නම් එහෙම දෙන්නත් මම කැමතියි. හැබැයි එතකොට ඇවිත් ගෙනියන්න වෙනවා. මල් පැල විතරක් ගන්නවා නම් කූරියර් කරනවා. ඉතින් මේ මුදලට මල් පැල හොඳයි, ලස්සනයි, සාධාරණයි කියලා හිතෙනවා නම් මල් පැල අරන් මට සහයෝගයක් දෙන්න කියලා මම ආරාධනා කරනවා. ඒ ගමන්ම
මගේ channel එක subscribe කරන්න කියලත් මම ඔයාලට මතක් කර සිටිනවා. මල් පැල ඕන අය මගේ WhatsApp number එකට message එකක් දාන්න. මගේ number එක 076යි 092යි 84යි 05. ඉතින් එහෙමනම් ආයෙත් හමු වෙන තුරු අදට ගිහින් එන්නම්. ඔයාලට තෙරුවන් සරණයි.